ඒ අන්න කෙල්ලෙනවෑ අදනම් කොහොම හරි කැමති කරගන්න ඕන. ඒ උඹ කොච්චර පස්සෙන් ගියත් වැඩක් නෑනේ බං. ඒකි උඹට කැමති නෑනේ බං. හරි හරි බලමුකෝ ඔය සංග්ලාස්ය පොඩක් දියා. හේයි හායි මොන රෙද්දද මේ? වද දෙන්න එපා ඕයි. හායි සංජු අයියේ. අයියේ මම බයික් එකේ දාවේ. වහින්නත් වගේනේ. මම ක්ලාස් එක ළඟට චුට්ටක් ඩ්‍රොප් කරන්න පුළුවන්ද? ආනයි බාවද උඹ ලව් කරන කෑල්ලනේ බං. මං පරීස්සමට ගිහිල්ලා ක්ලාස් එක ගාවටම ගිහිල්ලා දාලා තමයි ආවේ. ඒ තැන්ක් යූ බං. ජනගමන්වත් එක්ක මං ගැන මොකුත් කිව්වේ නැද්ද? දෙයක් කිව්ව බං ඒකි. thank you අයියේ. ඕක සුළු දෙයක් නංගි. අලු මගේ පස්සෙන් එනවානේ. උට බයික් එකක්වත් නැහැ. ඌ මහන්සියලා වැඩ ගන්න එක ඇත්ත. ඒත් කවදා දිනු වෙයිද දන්නේ නැහනේ. ඔන්න ඕම තමයි බං කිව්වේ. ඒත් උඹට තිබ්බේ ඒකේ ඩ්‍රොප් කරන්න නැතුව ඉන්න බං. ඒකි තව මට මෙහෙමත් කිව්වා බං. ඔයාලගේ ෆැමිලි එක නම් මරු අයියේ. ඔයාට නැද්ද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්? ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන කෙනාට නම් මාර ලකයක් තමයි තියෙන්නේ. ඔයාලා තාත්තා බිස්නස් එහෙම කරන්න ඕනේ. ඔයත් ඒකට ජොයින් වෙලා නැද්ද? ජොයින් වෙන්න දෙයක් නෑ නංගි. ඒ ඔක්කොම මගේ තමයි. අඩෝ සිරාවට කොච්චර දුක හිතුණත් ඇත්ත පිළිගන්න ඕනි. මං හිතන්නේ ඒකීට උඹට හිත ගිහිල්ලා ඇති. කෙල්ලෙන් මොකටද බං මට කැමති වෙන්නේ? මට කිසි අඩුපාඩුවක් නෑනේ. අනික මගේ ඩැඩි මට රස්සාවක කරන්න දෙන්නේ නෑ. හරි බං. අපිට ඉතින් කෙල්ලෝ කැමති නෑනේ. දවල්ට අපි දාඩිය පෙරාගෙන වැඩ. රැයටත් ටිකක් හරි පාර්ට් ටයිම් එකක්. අඩුම තරමේ ගෙදර ඇවිල්ලා නිදි යන ඉල්ලේ ඇඳේ නිදාගෙන කෙල්ලෙක් එක මලක් කඩා ගන්නවත් මන් නම් වෙලාවක් නෑ. අනේ මේ මට නම් කොයි දෝනි කොයි වෙලේ ගත්තත් මම නම් ආන්සර් කරනවා. මම එනි ටයිම් ඔන්ලයින්. ඒකනේ බං. මං කැමති කෙල්ලක් උඹ තියාගනි. කවදාවත් හැබැයි කෙල්ලෙක් ඉන්න කොල්ලෝ කපලා නෑ. අඩෝ මොනවද මම මේ උඹමට කියන්නේ? අඩෝ නෙමෙයි. මට උඹ නිකම්ම නිකන් වැඩ කරන්න නැති මිනිස්සෙක් විතරයි. ඒකින්ද මම උඹත් එක්ක හැප්පෙන්න දෙන්නේ නෑ. මං හැප්පෙන්නේ මචං